සුදු අයියේ අම්මේ අයිස් කියන්නේ භයානක මද්‍රව්‍යයක්ද? ඔබේ දරුවත් අයිස් වලට ඇබ්බැහි වෙලාද? අද මං කියන්නේ අන්න ඒ වගේ කතාවක්. 2025 මාර්තු 15 හරියටම ඒ ළමයාගේ තාත්තා මිය යනවා. මිය යන්නේ කැන්සර් එකකින්. මිය ගිහින් මාසයක් යනකම් දරුවාගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා. මාසෙකට පස්සේ ආයෙත් ඒ දරුවා ටියුෂන් ක්ලාස් යන පටන් ගන්නවා. ඔහොම ටික කාලයක් ගත වෙද්දී එක දවසක් යාළුවෙක් මෙහෙම යෝජනාවක් කරනවා. මචං අද අපේ ගෙදර බර්ත්ඩේ පාටියක් තියෙනවා. ඒකට එන්න පුළුවන්ද කියලා. ඒ ළමයක් දෙන්නේ මෙන්න මෙහෙම උත්තරයක්. අනේ මචං අපේ ගෙදර දැන් වත්කමක් නැහැ. අපේ තාත්තත් මැරිලා. ඒ වගේ දුක්බර කතාවක් කියන්නේ. යාළුවා කියනවා මචං සල්ලි ප්‍රශ්නයක් නෑ උඹ වරෙන්. ඒ කතාව ඔළුවට දාගෙන ඒ පාටියට යනවා කියලා හිත හදා ගන්නවා. ඒ ළමයා ගෙදර එනවා. ඇවිල්ලා අම්මට කියන්නේ පාටියක් කියලා. අම්මට කියන්නේ නයිට් ක්ලාස් එකක් කියලා. අම්මාත් ඉතින් පිළිගන්නවා. කොහොම හරි එදා රෑ පාටියට යනවා. පාටිය ඉවරලා ගෙදර එද්දි රෑ 12යි. යාළුවායි පාටියක් තියනවා කියලා එක්කන් ගිහලා තියෙන්නේ නයිට් ක්ලබ් එකකට. එතන වෙච්ච දේවල් කියන්න තේරෙන්නේ නැහැ. ඒත් මේක කියන්නම වෙනවා. එදා කොහොම හරි ඒ දරුවා ප්‍රථම වතාවට අයිස් පාවිච්චි කරනවා. ඒකේ මොකද්ද වෙන්නේ? කොහොමද දහන්නේ? එහෙම කියලාවත් දන්නේ නැති ඔහු එක පාවිච්චි කරලා රෑ 12ට විතර ගෙදර වෙනතට අම්මේ බඩදිනේ කියලා එන ළමයා එලින්ම ඇඳට යන්නේ. අම්මට මොකද්ද සැකයක් එනවා. අම්මා අහනවා පුතේ කොහෙද ගියේ කියලා. පුතා මුකුත් කියන්නේ නැහැ. පුතාගේ ඇස් රතු වෙලා අම්මට පේනවා. අම්මා අහනවා පුතා දැන් පුතේ අසනීපයක්ද කියලා. පුතා සද්ද නොකර ඉන්නවා. කොහොම හරි අම්මට ඒ වෙලාවේ සැකයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. කොහොම හරි ඔබ දවස් 2-3ක් ගත වෙනවා. ඒ ළමයා ඕක පුරුද්දකට යනවා. දවසින් ගානේ නයිට් ක්ලබ් යන්න පටන් ගන්නවා. කොහොම හරි සතියක් විතර යද්දී එක දවසක් මේ වගේ කේතනීය සිද්ධියක් වෙනවා. එදත් නයිට් ක්ලබ් ගිහිල්ලා ළමයා ගෙදර ඉද්දි රෑ 12 පහුවෙලා. එදා අම්මා අහනවා අනේ පුතේ මට ඇත්ත කියන්න. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පුතා ඒ කියන්නේත් නැහැ. පුතා හුදකලාව ඉන්න කැමති. පුතාගේ ඇස් රතු වෙලා අම්මට සැකයක් එනවා. ඒ වගේ මේ ළමයා හක්කු බැහැලා. අම්මා අහනවා පුතේ මොකද ඔය කියලා. පුතා මුකුත් උත්තරයක් දෙන්නේ නැහැ. පුතා එකපාරටම කියනවා මෙන්න මේ වගේ කතාවක්. අම්මේ මට ඔයාගේ ලේ බලන්න ඕන.